මම දේශීය වෛද්‍ය කැලුම් වීරසිංහ මම ගිය සැරේ පොරොන්දු වුණා සම්පත් බැංකුව තලායන ශාඛාවේ මේ තවත් දුරටත් මේ වගේ හොරකම් සිද්ධ වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ ඉදිරිපත් කරනවා කියලා අද මම මේ රත්නායක මහත්තයා ඉදිරිපත් කරා. තව කීප දෙනෙක් ඉන්නවා මේකට ඉදිරිපත් කරන බැංකුව සුදුන වෙන්න යන හැමතිස්සෙම අපි නිර්දෝෂී කියලා දැන් ඊයේ පෙරේදා මාධ්‍ය ප්‍රකාශයක් කළා තියෙනවා බැංකුව නිර්දෝෂී මේ ගෙවා ගන්න බැරි කණ්ඩායමක් මේ බොරුවක් කරනවා කියලා දැන් ඕගලන්ට ඔප්පු වෙනවා ඇති මේ ගෙවා ගන්න බැරි කණ්ඩායමක්ද මේ මිනිස්සයා හිඟමනටපත් වෙලා මානසික රෝගියෙක් වෙලා ඒ මිනිස්සේ තිබ්බ සියලු සබ්බ සකලමනාම නැති වෙලා අද තමන්ට වෙච්ච අසාධාරණේ කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙලා තමන්ට වෙච්ච අසාධාරණේ කියා ගන්න බැරි මොකද එච්චර හිත ආවේගශීලී වෙලා හිත එකතැන තියාගෙන කියන්න බැරි වෙලා ඔන්න රටේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ මේක සම්පත් බැංකුවේ තලාහෙන ශාඛාවේ කළමනාකාරවරයා සහ අනිකුත් අය මේකේ හැමෝම සම්බන්ධයි බැංකුවේ සියලුම RM ගේ ඉඳන් සියලුම මොකද RM නේ ඕඩි එක පාස් කරන්න ඕනේ අපි ඉල්ලන්නේ නැති ඕඩි එකක් කොහොමද පාස් කරන්නේ මේ මහත්තයා ඕඩි ඉල්ලලා නැහැ එයාගේ account එකට ඕඩි දාලා ඉතින් මටත් එහෙම තමයි මම ඕඩි ඉල්ලන්නේ නැතුව මට ඕඩි දාලා මම මේ ලෝන් ඉල්ලන්නේ නැතුව මට රිවෝලින් කරලා ලෝන් දවස ගන්න ලෝන් දීලා ලෝන් කපනවා මෙහෙම වෙන්න බෑ බැංකුවක ප්‍රඥාප්තියක් තියෙන බැංකු ප්‍රඥාප්තිය අනුව වැඩ කරන්න ඕනේ ඒක තමයි මම හැමතිස්සෙම කියේ බැංකුව ගැන මගේ කිසි විශ්වාසයක් නැහැ මම බැංකුවට විරුද්ධව CID එකේ මේ ගිහිලා කම්ප්ලේන්ට් කළා දැන් CID එකෙන් බැංකුවේ මේ මැනේජර්වරයා කවලවනාකරුවරයා හා අනිත් තවත් කෙනෙකුත් අත්තරංගොට අරගෙන අප පිට නිදාස් කරලා තියෙනවා පිටස්තර පුද්ගලයෙකුත් අත්තරංගොට අරගෙන අප පිට නිදාස් කරලා තියෙනවා දැන්ටත් CID එකෙන් මේක කරගෙන යනවා දැන් අපි ඉල්ලලා තියෙනවා මේ ට්‍රැවල් බෑන්ඩ් එක ඒ කියන්නේ පිටරට යන්න බැරි වෙන්න ඒක CID එකෙන් ඉල්ලගත්ත අප ට්‍රැවල් බෑන්ඩ් එක 5 දිනෙකට හිටපු කළමනාකාරතුමිය ඇතුළු තව කට්ටියකට නමුත් CID එක මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා එහෙම වුණා නම් ඒ පහුවෙන්දට ඇවිල්ලා අපිට තාවත් එවිඩන්ස් නැහැ කියනවා එවිඩන්ස් එනකම් මේක අපි කල් ඉල්ලනවා කියලා යනවා ඒ වගේම තමයි තව අල්ලන්න තව කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ඒ අපේ CID එක විසින් කරන පරීක්ෂණ කමිටුවේ ඉන්න සමාජික නෝන කෙනෙක් ඉන්නවා එයාගේ නෑදෑයෙක් ඉන්නවා ඒකේ ඒ හින්දා ඒකත් කල් යනවා ඉතින් මම තවදුරටත් මේ CID එකත් එක්ක මේක ඉදිරියට යනවා ඒක තමයි අද වෙනකම් වර්තමාන තත්ත්වය මම මේ ගිය සතියේ කිව්වනේ මේ බැංකුව බොරු කියනවා අපි බොරු කියනවා කියලා බැංකුව කියනවා කියලා ඒක ඔප්පු කරන් තමයි මේ මහත්තයාට මම අද ආරාධනා කරලා ගෙන්න ගත්තේ තව ලබන ඊළඟ ඒවටත් තව කීප දෙනෙක් ඉන්නවා ගෙන්නන්න මේ ගොඩක් CID කම්ප්ලේන්ට් කරපු කට්ටිය ඉන්නවා පංගුවක් ඒගොල්ලෝ බැංකුව විසින් බය කරලා තියෙනවා පංගුවක් ඒගොල්ලෝ අතහැර ගිහිල්ලා තියෙනවා මේ අවනම්බුවට ඒ වගේ දේවල් වෙලා තියෙනවා මම දන්න විදිහට මම මිලියන 337ක් විතර පාඩු වෙලා තියෙනවා දැන් කෝටි 2ක් විතර ඔව් ඒ කියන්නේ මගේ මුදල් මම වාහන විකුණු මුදල් අපි හැමදාම වාහනයක් විකුණනකොට ඩොකියුමන්ට්ස් LC ඩොකියුමන්ට්ස් තියෙන බැංකුවේ ඒ වාහනවල මේ කස් ඩෙක් එක ඔක්කොම බැංකුවේ තියෙන. ඒතකොට අපි කස්ටමර්ට වාහනේ විකුණනවා නම් සල්ලි දාලා ඉන්න ඕනේ බැංකුවෙන් ඩොකියුමන්ට්ස් ගන්න. ඒ ඩොකියුමන්ට්ස් ඔක්කොම අර වාහන විකුණලා තියෙනවා. නමුත් අපේ LC ක්ලියර් වෙලා නැහැ. ඒගොල්ලෝ OD කරලා කපලා. අපේ තියෙන FD ටිකත් කපලා ඒවත් කපලා. මෙතෙක්කල් අද වෙනකම් මේ මොහොත වෙනකම් ගරු අධිකරණය ගැන තමයි විශ්වාස තියන්නේ. මොකද ගරු අධිකරණය අපිට හොඳ යහපත් දෙයක් කරයි කියලා විශ්වාස කරනවා. මොකද හැමදාම අධිකරණය යහපත් ලංකාවේ තියෙන අධිකරණය හරියට හැම මිනිස්යාටම හරි විදියට අධිකරණ තීන්දුව දීලා යහපත් දේවල් කරලා තියෙනවා. ඉතින් ඉදිරියටත් අධිකරණය ගැන තමයි මේ විශ්වාසය තියාගෙන වැඩ කටයුතු කරන්නේ. මම බලාපොරොත්තු වෙන අධිකරණ විසුතුමාලා අපි ගැන සානුකම්පිතව බලලා මේ ගැන සොයා බලලා හරියටම විසඳුමක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ දේවල් වෙන්නේ නෑ සම්පත් බැංකුව හැම ශාඛාවම වගේ මේ වගේ හොර වැඩ වෙලා තියෙනවා. අපිට ඒවා ගොඩක් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි දන්නේ අපේ ශාඛාව ගැනනේ. අපිට අනිත් ශාඛාවල් ගැන අපිට එච්චර පැහැදිලි දැනීමක් නැහැනේ. අපි දන්නේ අපේ ශාඛාව ගැන. අපේ ශාඛාවේ කළමනාකරුවරු ඇතුළු ප්‍රාදේශීය කළමනාකාරතුමා ඇතුළු අනිකුත් කණ්ඩායම්. මොකද මේක පොඩි මිනිහට කරන්න බෑ. මේක චේන් එකක් වගේ එන්නේ. මේක මේ ලොකු තැන ඉඳන් මේක අර රෙසන් එක හොයනවා වගේ වැඩක්. තමන් ආවම අනිත් කෙනාට යමක් හොයලා දෙන්න ඕනේ. මේම නැත්තම් මොකද මේ බැංකුවේ ග්‍රේඩ් එක අඩු වෙනවා. තමන්ට ඉන්න බැරි වෙනවා.
ඒගොල්ලෝ සතුටු කරන්න ඕනේ. වටේ ඉන්න කට්ටිය සතුටු කරන්න. ඉතින් මේ මිනිස්සයා රුපියල් ලක්ෂයක විතර පඩියක් අරගෙන ඒ මිනිස්සයා වාහනේ ලීසින් එක ලක්ෂයක් විතර ගෙවලා ළමයි ඉස්කෝලේ දාන්න එක ළමෙක්ට ළමයි 3 දෙනෙක් ඉන්නවා. එක ළමෙක්ට මාසේ 50000 කට වීදම් කරලා එතන ලක්ෂයකමාරයි. ගෙදර කුලිය ලක්ෂ 2යි. ලක්ෂ 3මාරයි ලක්ෂ 5ක් විතර මිනිස්සු හොයන්නේ මේ වගේ ජල්බරි දාන්න වෙනවනේ ලක්ෂයක් විතර පඩිය. නැත්නම් ඉතින් පොඩි පඩියක් අරගෙන ලෝන් ගහලා ඒ ලෝන් උත් කැපිලා අනිත් එක තමයි කස්ටමර්ට 100%යි ලෝන් එක. බැංකුවේ වැඩ කරන මැනේජර්ට 104යි. කොහොමද වැඩේ? එහෙම පුළුවන්ද දෙන්න? මේ ඉක්වලන්ට් හැමෝම එක සමාන වෙන්න බෑ. හැමෝටම එක විදියට කරන්න බෑ. මැනේජර් බැංකුවේ වැඩ කරා කියලා මැනේජර් ගන්න අඩුයි කස්ටමර් අපෙන් තමයි ඒ මිනිස්සු දවල්ට තේක බීලා කේක් කෑල්ල කාලා තේක බොන්නේ. අපේ සල්ලි වලින්. අපෙන් පොලි දාලා. ට්‍රිප් යන්නේ. ඕක තමයි සැබෑ තත්ත්වය. ඉතින් ගරු අධිකරණයේ මම දැන්ටත් ඉල්ලන්නේ ගරු අධිකරණයෙන් අපිට අපි සම්පූර්ණ විශ්වාසය තියලා තියෙන ගරු අධිකරණය වෙත ගරු අධිකරණයෙන් අපිට යහපත් දෙයක් කරලා දෙයි කියලා විශ්වාසයෙන් කටයුතු කරනවා.